මේ අවුරුද්ද පටන් ගනිද්දි මම කිව්වා this year would be different. අලුත් habits, අලුත් mindset එකක් එක්ක මේ අවුරුද්දේ මම මගේ best self එකට යනවා කියලා. දැන් අපි මේ ඉන්නේ මේ මාස. So the question is මං ඇත්තටම වෙනස් වුණාද? මම මොකක් හරි මගේ progress එකක් දකින්නවද? එහෙම නැත්නම් මේක මම මටම දුන්නු තවත් එක බොරු පොරොන්දුවක් විතරයිද කියන එක. ඔයාලා මේ channel එකත් එක්ක මුලින් ඉඳන් එකතු වෙලා හිටියනම් දන්නවා මේ අවුරුද්දේ මම මට පොරොන්දුවක් දීලා තියෙනවා I'm going to redesign my life කියලා. ඒක නිකන් පොඩි improvement එකක් පොඩි goal එකක් achieve කරන එක විතරක් නෙවෙයි මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම උඩු යටි කුරු කරන විදිහට මම කොහොමද හිතන්නේ මම මගේ time එක spend කරන්නේ මොනවටද මම මගේ prioritize කරන්නේ මොන වගේ දේවල්ද මේ හැම දෙයක් ගැනම මම හිතලා මගේ life එක හිමිහිට redesign කරනවා මේ අවුරුද්ද ඇතුළත කියලා මම මට promise එකක් දීලා තියෙනවා. ඉතින් දැන් අපි ඉන්නේ මේ මාසේ පහුගිය දෙසැම්බර් මාසේ ඉඳන් මේ මාස වෙනකන් දැන් මම මාස 4ක් විතර මේ අවුරුද්ද spend කරලා තියෙනවා. මේ මාස 4 ඇතුළත මම යම් දේවල් achieve කරගෙන තියෙනවා. ඒ වගේම මගේ යම් දේවල් වල පොඩි පසුබෑමකුත් තියෙනවා. ඉතින් අලුත් subscribersලා ගොඩකුත් මට එකතු වෙලා ඉන්න නිසා මම හිතුවා මේක තමයි හොඳම වෙලාව to be honestly මං ගැන මගේ ජර්නි එක ගැන කතා කරන්න කියලා. ලයිෆ් එක රීඩිසයින් කරනවා කියන මේ concept එක ටිකක් ඒක අර exciting වගේ වුණාට ඒක ඇත්තටම exciting වෙන්නේ ඔයා ඒ වෙනුවෙන් action එකක් ගන්නකම් විතරයි. After that it feels uncomfortable. ඊට පස්සේ ඔයා ගන්න හැම ඇක්ෂන් එකක්ම ඔයා ගෙවන හැම පැයක්ම ඔයා කල්පනා කරනවා මම මේ කරන්නේ හරි දේද කියලා. අර කිසිම ගිල්ටි ෆීලින් එකක් නැතුව පැය ගණන් ස්ක්‍රෝල් කර හිටපු මම දැන් මට ටිකක් එහෙම කරගෙන යද්දි මට හිතෙනවා මට දුන්න පොරොන්දුවත් එක්ක මම දැන් මේ කරන වැඩේ ගැලපෙන්නේ නෑ නේද වගේ කියන එකක්. And that's uncomfortable. ඊට පස්සේ එක පොයින්ට් එකකදී මම තේරුම් ගත්තා මම ඇත්තටම මේක පටන් ගත්තෙත් මේ හේතුව හින්දාම නේද කියලා. ඒ කියන්නේ මම මගේ ටයිම් එක කොහොමද ස්පෙන්ඩ් කරන්නේ මම මගේ ප්‍රයොරිටි එක මොනවටද දෙන්නේ කියන වගේ දේවල් questionable හින්දාම නේද මම මේක පටන් ගත්තේ කියලා. ඊට පස්සේ මම තේරුම් ගත්ත දේ තමයි මම හිතාගෙන හිටියේ මම දැන් ඉන්නේ මෙතන මට යන්න ඕනි මෙතනට. ඒ නිසා මම දැන් මේක පටන් ගත්තාම ඒ කියන්නේ මම මගේ ලයිෆ් එක රීඩිසයින් කරන්න පටන් ගත්තාම මෙතන ඉඳන් මෙතනට මට හරීම ලස්සන ගමනක් තියේ කියලා. But it's not like that. මාස දෙක තුනක් යනකොට මම තේරුම් ගත්ත දේ තමයි මම ඉන්නේ මෙතන මට යන්න ඕනි මෙතනට. මම සමහර විට යන ගමන මෙහෙම යන්න පුළුවන්. මම වලට කියනවා මම මගේ ලයිෆ් එක රීඩිසයින් කරන මේ ප්‍රොජෙක්ට් එකේ මයින්ඩ්සෙට් එක හදාගෙන තැන මට වැරදුනේ කොතනද කියලා. මේ ප්‍රොජෙක්ට් එක පටන් ගනිද්දි පහුගිය දෙසැම්බර් මාසෙ වෙනකොට මම හිටියේ ජීවිතේ හරීම unproductive unhealthy lifestyle එකක් ගත කර තමයි මම හිටියේ. මම උදේ නැගිටින්නේ 7:00 විතර මම කන කෑම ගැන මට කිසිම responsibility එකක් නැහැ. මම කිසිම workout එකක් කරන්නේ නැහැ. දවස තිස්සේම මම ෆෝන් එක බල ඉන්නවා. ඒ කියන්නේ මට ෆ්‍රී ටයිම් එකක් හම්බ වෙන හැම වෙලාවකම මම ෆෝන් එක බල ඉන්නවා. ඔන්න ඔය වගේ හරීම unproductive unhealthy lifestyle එකක තමයි මම හිටියේ. ඊට පස්සේ මට වෙන්න ඕන වෙලා තිබුණේ මගේ ලයිෆ් එකේ සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත. ඒ කියන්නේ මට හැමදාම workout කරන්න මම කන බොන හැමදේම කිරලා මනලා notes දාගෙන කන. ඊට පස්සේ මගේ ස්ක්‍රීන් ටයිම් එක පැයකට පැය භාගයකට වඩා වැඩි නොවන විදිහට සීමා කරගත්ත කෙනෙක් වෙන්න තමයි මේක මට අවශ්‍ය වෙලා තිබුණේ. මේ ප්‍රොජෙක්ට් එකේ මම තේරුම් ගත්ත දේ තමයි ඕකේ ජීවිතේ එක තැනක එක දවසක මම තීරණයක් ගත්තා මම වෙනස් වෙනවා කියලා. හැබැයි ඒ වෙනස මට එක රැයකින් කරන්න බෑ. මට එක රැයකින් හැමදාම හොඳ කන්සිස්ටන්සි එකක් තියාගෙන හෙල්දි විදියට කන හැමදාම වර්ක්අවුට් කරන ඒ වගේ කෙනෙක් මට වෙන්න බෑ එක රැයකින්. මොකද දැන් මං ඉන්න තැනයි මට වෙන්න ඕනි කියන අතර ලොකු පරතරයක් තියෙනවා. ඒක නිසා මම හිතාගත්ත දේ තමයි මට පුළුවන් නම් ඊළඟට එන්න තියෙන පැය මගේ better version එක විදිහට ගත කරන්න. that's the important thing. ඔයාලගේ පැය 24ම එකපාර වෙනස් කරන්න බෑ. හැබැයි ඔයාලට පුළුවන් එක පැයකින් පටන් ගන්න. අද දවසේ මේ ඉස්සරහට එන පැය මගේ better version එක මොන වගේ දෙයක් කරයිද
එහෙනම් දැන් මං කරන්නත් ඕනේ අන්න ඒක කියන එක. ඉතින් මේ අප්‍රේල් මාසේ ඉවර වුණාම මං ගැනම පොඩි self reflection එකක් කරලා බලුවා. මං දැන් කොහෙද ඉන්නේ? මට යන්න ඕනේ කොතනටද? මට මොනවද හරි ගියේ? මට මොනවද වැරදුනේ? මේ දේවල්. ඒක මම කළේ මගේ අර උදේ ජර්නලින් කරන සෙෂන් එකේදී අප්‍රේල් මාසේ ඉවර වුණාම ඉතින්දි මං තේරුම් ගත්ත ලොකුම දේ තමයි මම පුළුවන් තරම් ඉක්මනට මගේ ස්ක්‍රීන් ටයිම් එක වෙනස් කරන්න පටන් ගන්න ඕනේ කියලා. මොකද මගේ ස්ක්‍රීන් ටයිම් එක මේ වෙද්දී සාමාන්‍යයෙන් පැය 5ක් 6ක් වෙන දවසුත් තියෙනවා. ඇත්තට මේ ගැන කියන්නත් හරිම ලැජ්ජයි, but that's how it is. මං ඉතින් ඒකදී තේරුම් ගත්ත දේ තමයි මම සෑහෙන වෙලාවක් ෆෝන් එකත් එක්ක ස්පෙන්ඩ් කරනවා. ඒක දැන් ඇත්තට මම පොඩි එක්ස්කියුස් එකක් විදිහට පාවිච්චි කරලා තියෙනවා. මොකද මම දැන් කන්ටෙන්ට් ක්‍රියේට් කරන නිසා මට කන්ටෙන්ට් අයිඩියාස් ගන්න, මම මේ කන්ටෙන්ට් එක කොයි විදිහට ඩිලිවර් කරොත්ද හොඳ වගේ දේවල් ගැන රිසර්ච් කරන්න, මේ වගේ එක්ස්කියුසස් කීකී මම සෑහෙන ෆෝන් එක පාවිච්චි කරනවා. මට හිතුණ දේ තමයි මම පුළුවන් තරම් ඉක්මනට මේක නතර කරගන්න ඕනි. එහෙම නැත්නම් මම මේ ලයිෆ් එක රීඩිසයින් කරනවා කියන මේ ප්‍රොජෙක්ට් එක ඇති වැඩකුත් නැහැ. මම මෙච්චර ටයිම් එකක් මේ ෆෝන් එකත් එක්ක ස්පෙන්ඩ් කරොත් අපිට සෑහෙන දේවල් කරන්න තියෙනවා. ෆිසිකල් ඇක්ටිවිටීස් අපි ෆිසිකලි එළියට යන එක. හැබැයි මම මේ හැම දෙයක්ම ෆෝන් එකත් එක්ක ෆෝන් එකකට කොටු වෙලා තමයි මගේ ජීවිතේ වැඩි හරියක් ගත කරන්නේ. ඒ නිසා මම හිතුවා පුළුවන් තරම් ඉක්මනට මම ඒකට ඇක්ෂන් එකක් ගන්න ඕනේ කියලා. ඉතින් ලබන සතියේ වීඩියෝ එක ඒක ගැන ඕගොල්ලෝ ජීවිතේ සෑහෙන වෙලා ෆෝන් එකේ ස්පෙන්ඩ් කරනවා නම් මං හිතනවා අනිවාර්යයෙන්ම ලබන සතියේට එන වීඩියෝ එක බලන්න ඕනි කියලා. මොකද මං ඒ වීඩියෝ එකෙන් කතා කරනවා මට මොනවද වැරදුනේ සහ මම මොනවද ගන්න හදන ස්ටෙප්ස් මේ කරදරෙන් ගැලවෙන්න කියන එක. එහෙනම් මට අද ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න ඕනේ උනේ අප්‍රේල් මාසේ මම මගේ self reflection එකෙන් හොයාගත්ත දේවල්, මං ගැන හොයාගත්ත දේවල්, මට හරි ගිය දේවල්, වැරදුන දේවල් ගැන මම හිතපු විදිහ අපහු මේ ගමන මයින්ඩ්සෙට් එක හිමීට හදාගන්න අපි මොනවද කරන්න ඕනි කියන දේවල් ගැන තමයි මට ඔයාලත් එක්ක මේ වීඩියෝ එකෙන් ෂෙයා කරගන්න ඕනේ උනේ. එහෙනම් ඊළඟ සතියේ වීඩියෝ එකෙන් අපි හම්බ වෙමු. Bye.